ආයිබෝන් තෙරුවන් සරණයි. ඉතින් මම අද කතා කරන්න හිතුවා ඕගොල්ලෝ හිතන්නේ මේ තැන මොන වගේ තැනක් කියලාද මේක. මේක ඕගොල්ලෝ හිතන හැටි සමහර වෙලාවට මේක මේ ග්‍රවුන්ඩ් එකක් කියලා. මෙතන ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. ප්‍රධාන මාර්ගයක් තියෙනවා. ඒත් එක්කම හොඳ පරිසරයක් තියෙනවා. මේක ග්‍රවුන්ඩ් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා පේර්ලන්දේ තියෙන ප්‍රසිද්ධ වැවක් මේ. පේර්ලන්දේ වැවක්. විදියට ලස්සන පරිසරයක් තියෙන තැනක් ස්ථානයක්. ඇත්තටම මේ අද අත් වෙලා තියෙන ඉරණම බලන්නකෝ. ඒ බලන්නකෝ කොච්චර ලස්සන පරිසරයක්ද තියෙන්නේ කියලා. ආදරණීය රටක් හැටියට මේ රටේ ගොඩාක් දේවල් තියෙනවා මිනිස්සුන්ට මානසික සුවය දෙන ස්ථාන. කියන්න කනගාටුයි සමහර වෙලාවට මේවා බලධාරීන් මේවා දකින්න නැද්ද නැත්තම් දැකලා අහක බලාගෙන යනවද නැත්තම් මේවා ගානකට ගන්නෙ නැද්ද ඔහේ තිබුණාවේ කියලා ඉවරලා මෙහෙම වියදම් කරලා මේ වගේ ජොගින් ට්‍රැක් එකක් දාලා මේ වගේ පිළිවෙලකට හදලා කරලා තිබිච්ච දේවල් දේශපාලන මතිමතාන්තර තුල සමහර වෙලාවට මේ පවතින රජයේ හෝ ඒ කාලය තුල පවතින රජයන් තුල සමහර වෙලාවට ඒගොල්ලෝ වෙනස් මට්ටමේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මේක අපිට අදාළ නැහැ. දැන් තියෙන වෙන රජයක් ඒගොල්ලෝ ඒව බලාගනි. නමුත් මේක කොයි රජයේ හරි යම්කිසි බලධාරීන් මේවා දැකලා මේ වගේ මානසික සුවයක් දෙන ස්ථාන ඇත්තටම මේවා සුද්ධ කරලා ලස්සනට කියන්නේ. බලන්නකෝ මේක කොච්චර මේක දැන් මේක තනිකර නිකන් අපි මෙහෙම බලනකොට නිකන් ග්‍රවුන්ඩ් එකක් වගේ. ඉතින් මේවා ලස්සනට සුද්ධ පවිත්‍ර කරලා තියෙනවනේ කොච්චර හොඳයිද? ආදරණීය රටක් ඇත්තට මේක බලධාරීන් මේක දැකලා මේක ලස්සනට සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලකට මේ දේ කරනවා නම් කොච්චර වටිනවද? ඉතින් ඒක නිසා මම බලධාරීන්ට කියනවා ඇත්තට මේක ගැන මේක ෂෙයා කරලා ඉවරලා මේක ගැන ක්‍රියා කරන්න. මොකද රටේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා අඩුම තරමේ මානසික සුවය. එතනින් යන එනකොට හැන්දෑවකට